මම ඩොක්ටර් චන්ද ජයසූරිය මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශබ්දයෙන් වෙන හානිය ගැන. අපි හැමෝටම ශබ්දය මොනකටදී නිරාවරණය වුණාම කනේ තියෙන කේශ සෛල කර්ණ ශංකය කියලා ගුළු බෙල්ල වගේ තියෙන අභ්‍යන්තර කනේ ඒකේ තියෙනවා කේශ සෛල කියලා જાතියක්. ඒක විනාශ වෙන්න පුළුවන්. ඉතින් එතකොට කනේ ගෝසාවක් වගේ ඇහෙන්න පුළුවන්. ඇහෙනව අඩුයි කියලා සමහර අයට දැනෙනවා. ඉතින් මේකට වළක්ව ගන්න තියෙන ක්‍රමය තමයි අර කෝප්ප වගේ කන ආරක්ෂක මේ උපකරණයක් දාන්න ඕනේ. මේ විදිහට කනට කෝප්ප දෙකක් වගේ එකක් දැම්මොත් අපිට ඒ හානිය අවම කරගන්න පුළුවන්. මේ මගේ ළඟට ආවේ ටින්කරින් කරන බාසුනේ කෙනෙක්. එයාට ගොඩක් ශබ්දේ නිරාවරණය වෙලා මේ කනට හානියක් වෙලා තිබ්බා. අපි ශ්‍රවණ ප්‍රස්ථාරයයි ලෙඩාගේ කතන්දරය ඔබට අහන්න දෙන්නම්. ඉදිරියට අපි යාට කනට මේ කප් දෙකක් අර ඉයර් මෆ් දෙකක් දාන්න කියලා ඇඩ්වයිස් කරා. ඒකේ ඇතුලේ ඊට සියුම් කෙදි සහිත කේශ සෛල කියලා දෙයක් තියෙනවා. මේ කේශ සෛල ශබ්දයට අධික සංවේදීකමක් දක්වනවා. හැබැයි ශබ්දේ වැඩි වුණාම මේ කේශ සෛල විනාශ වෙනවා. තියෙන්නේ කනේ සද්දයක් කියලා. දෙපැත්තම වගේ ඇහෙනවා. ඒකට රැකියාව මොකද්ද? ටින්කරින් වලදී ගෝසාවක් තියෙනවා රැකියාව කරන වෙලාවට. ඒක කොච්චර වෙලා පැය කීයක් ඔයාගේ නිරාවරණය වෙනවද කන ගෝසාවට? ටක් 10ක් විතර තියෙනවා. එතකොට දැන් වයස කීයද? 34. ඔයාගේ ශ්‍රවණ පරීක්ෂණ වාර්තාවේ මේ ගෝසාවට මේ කන් නිරාවරණය වුණාම කනේ ඩැමේජ් එකක් වෙනවා. ඒක තමයි ශ්‍රවණ පරීක්ෂණයේ තියෙන්නේ. කනේ ගෝසාවට හේතුව නර්ව්ස් පොඩ ඩැමේජ් වෙලා. ඒකට එච්චර මේ දැන් වෙච්ච දේට මුකුත් කරන්න බෑ. ලොකු හානියක් තාම වෙලා නැහැ. ඔයා අර කන් දෙකට ආරක්ෂාවට අර තියෙන්නේ කෝප්ප දෙක වගේ ඔය දැකලා තියෙන්නේ ඔය පයිලට්ලා ඔය වෙඩි ෂූට් කරන අය දාන්නේ. ඒවෙන් ලොකු සද්දයකට කන්ට ආරක්ෂාවක් එනවා. ඒක දිගටම කරන්න. ඔයාගේ යාළුවෝ තව ඉන්නවනම් ඒගොල්ලන්ටත් කියන්න. හොඳේ. මේ වෙන ලේවලට දැනට බය වෙන්න දෙයක් නැහැ. තව හානියක් වෙන එක නවත්ත ගන්න පුළුවන් අරක යන්දාම. මේ පෙන්නලා තියෙන්නේ අපි දකුණු කන මේ පෙන්නලා තියෙන්නේ වම් කන ශ්‍රවණ ප්‍රස්ථාරයක් මේ අතර තියෙන්නේ ෆ්‍රීකවන්සිස් හර්ට්ස් වලින් මේ පැතර ඩෙසිබල් වලින් මේ කනේ ඇහිම අපි ඩෙසිබල් 20ක් වෙනකන් නෝමල් කියලා ගන්නවා. දැන් මේ ඔයාලට පේනවා ඇති 2k වෙනකන් මේ ඇහිම නෝමල් දකුණු පැත්තේ. හැබැයි ඊට පස්සේ 4k 8k වලදී බහිනවා මේ ගෝසාව නිසා කර්ණ සංකේ තියෙන කේශ සෛල වලට වෙච්ච හානියක්. මේ පැත්තේ තේමයි මුලදී මේ 2k විතර වෙනකන් ඇහිම හොඳ වෙලා එකපාරට බහිනවා. මෙයා ටින්කරින් වැඩ කරන බාසුන්නේ කෙනෙක්. එතකොට මෙයාගේ මේ ගෝසාව මැෂින් වලට එන සද්දේ ගෝසාවට එයාගේ කර්ණ සංකේය හාන්සි වෙලා මෙයා දවස් 7ම වැඩ කරනවලු. ඉතින් ඒක නිසා හැමදාම මේ විදිහට නෝ සද්දේ නිරාවරණය වෙනකොට එන්න හානිය වැඩි වෙනවා. දවස් දෙකක් විතර නිමාඩුවක් ගත්තා නම් මුලදී මේක නැවත යථා තත්ත්වයටපත් වෙනවා විවේකයේදී. දැන් මෙයා තැහෙන කාලයක් රස්සාව කරලා තිනවා විවේකයක් අරගෙනත් නැහැ. අපි යාට ඇඩ්වයිස් කරා මේ හානිය නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ නැති වුණා අනාගතයට වෙන හානිය නවත්තන්න කන ආරක්ෂක උපකරණයක් ඉයර් මෆ් කියලා කියන්නේ අර